මේ රජ පෙරළීමේ අරමුණක් නෙමෙයි ඒනට අපි යමක් කරපු කොටසක් මේ අවස්ථාවේ අනිවාර්යයෙන්ම මම රේල් පාර උඩ ගීත කියන්නේ නැහැ. මොකද මම ඔච්චර අම්බාන්ට දැක අත්දැකීම ඒකද ආරසිගේ තුම්මත අපිට අදාළ නැහැ. රෙද්ද බඩ බෙට්ට ගෙලින් බෙල්ල ගාලා කඳපයි. මේ රජ පෙරළීම තමයි සම්පූර්ණ අනුග්‍රහය. ආදර්ශය උපදේශ. නීති ඇවිල්ලා හරිය නීති ක්‍රියාත්මක කරනවනේ. ඉතින් හොඳයි 100% ඒක කොච්චර උතුම්ද බලන්න. දු කප්පර කාපමිනියා බඩගඳක් ගඳද්ද කියලා කිව්වා වගේ 71 80 ව්‍යාපාරය තුල අම්මා තාත්තා බාප්පා පුංචි අම්මා නන්ද මාමා ගාතන සමාජ උය තුල අරක්කු නෙමෙයි කැදවිව අයිස් බිව්ව කුඩු වැව්ව ටැබ්ලට් කෑව අවුරුදු 50 මගේ තරුණත්වයට තත්ින්න මතාව අවුරුද්දක් තියෙනවා. එදා මේ බාල වශයෙන් මම මේ කියන්නේ තවම බාලයි තවමයි අද දෙමෝපිය දරුවෝ හදලා නැහැ. දරුවෝ තමයි දෙමෝපිය හදලා තියෙන්නේ. පොළෙන් තමයි අසල වයින්නේ. ආසෙ පොළ එන බොහොම ස්තුතියි. මම මේවා මේ කල්පනා කරන පාර රැන් ඉදිරි කියලා මොහොතක් ඉඳලා. මේ රජ පෙරළීමේ අරමුණක් නෙමෙයි ඒනට අපි යමක් කරපු කොටසක්. මේ අවස්ථාවේ අනිවාර්යයෙන්ම මම රේල් පාර උඩ ගීත කියන්නේ නැහැ. මොකද මම ඔච්චර අම්බාන්ට දැක අත්දැකීම ඒකද ආරසිගේ තුම්මත අපිට අදාළ නැහැ. රෙද්ද බඩ බෙට්ට ගෙලින් බෙල්ල ගාලා කඳපයි. මේ රජ පෙරළීම තමයි සම්පූර්ණ අනුග්‍රහය. ආදර්ශය උපදේශ. නීති ඇවිල්ලා හරිය නීති ක්‍රියාත්මක කරනවනේ. ඉතින් හොඳයි 100% ඒක කොච්චර උතුම්ද බලන්න. දු කප්පර කාපමිනියා බඩගඳක් ගඳද්ද කියලා කිව්වා වගේ 71 80 ව්‍යාපාරය තුල අම්මා තාත්තා බාප්පා පුංචි අම්මා නන්ද මාමා ගාතන සමාජ උය තුල අරක්කු නෙමෙයි කැදවිව අයිස් බිව්ව කුඩු වැව්ව ටැබ්ලට් කෑව අවුරුදු 50 මගේ තරුණත්වයට තත්ින්න මතාව අවුරුද්දක් තියෙනවා. එදා මේ බාල වශයෙන් මම මේ කියන්නේ තවම බාලයි තවමයි අද දෙමෝපිය දරුවෝ හදලා නැහැ. දරුවෝ තමයි දෙමෝපිය හදලා තියෙන්නේ. පොළෙන් තමයි අසල වයින්නේ. ආසෙ පොළ එන බොහොම ස්තුතියි. මම මේවා මේ කල්පනා කරන පාර රැන් ඉදිරි කියලා මොහොතක් ඉඳලා.